අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් උදා කළ රනිල් වික්‍රමසිංහයන් පාසල් උදෙසා ලෝකයේ නූතන ක්‍රමෝපායන් අනුව පරිගණක සහ රූපවාහිනී තාක්ෂණයද හඳුන්වා දෙනු ලැබුවා. මහර්ගම ජාතික අධ්‍යාපන ආයතනයේද අධ්‍යාපන පරිපාලන සේවයේද අධ්‍යාපන විද්‍යාපීඨද හඳුන්වා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිම්වලලු පුළුල් කරනු ලැබුවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නොලබන සිසුන් සඳහා කාර්මික පුහුණු ආයතන ඇති කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවට අනුව ඔවුන් පුහුණු කරන්නට පියවර ගත්තා. කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන්ද පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන්ද 1990 කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ කටයුතු භාර ඇමතිවරයා වශයෙන්ද 1991 වර්ෂයේ කැබිනට් ප්‍රකාශක වශයෙන්ද කොග්ගල වෙළඳ කලාපයත් හොරණ වතුපිටිවල මීරිගම පොල්ගහවෙල අවිස්සාවෙල්ල ආදී ස්ථානවල කර්මාන්ත පුරයන් ආරම්භ කරමින් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිපිදීමක් ඇති කර ඒ තුළින් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ලබා දෙනු ලැබුවේ මහත් වූ පිටිවහලක්. හම්බන්තොට වරාය සැදීම සඳහා මූලික තත්ත්ව පරීක්ෂණ වාර්තාවක්ද එතුමන් විසිනුයි සකස් කරන ලද්දේ.